මම කතා කරන්නේ අපේ සම හිරු එළියෙන් ආරක්ෂා කර ගැනීම පිළිබඳවයි. මුලින්ම අපි බලමු ඇයි අපි හැම ආරක්ෂා කරගන්න වැදගත් වන්නේ කියා. අපේ සම ආකාර දෙකකින් වයසට යනවා. එකක් තමයි ස්වභාවිකවම ජානමය බලපෑමෙන් අපේ හැම වයසට යෑම. එනම් intrinsic aging. මේ අපිට වෙනස් කරන්න බෑ. නමුත් ඒ වගේම බාහිර සාධක නිසා අපේ හැම වයසට යනවා. එනම් extrinsic aging. මේ බාහිර සාධක වලින් වැදගත්ම වන්නේ හිරු එළියයි. එය ෆෝටෝ ඒජින් කියලා හඳුන්වනවා. එතකොට අපේ හැම වයසට යෑමේදී සිදුවන්නේ මොනවාද? වයසට යෑමේදී අපේ හැම තුනී වෙනවා, රැලි වැටෙනවා, දුර්වර්ණ වෙනවා, සමේ පිරුණු ස්වභාවය නැති වෙනවා, එල්ලා වැටෙනවා, ඉලාස්ටිසිටි එහෙම නැත්නම් ප්‍රත්‍යස්තාව අඩු වෙනවා. ඒ වගේම හිරු එළියෙන් දීර්ඝකාලීනව නිරාවරණය වීමේදී සමේ පිළිකා ඇතිවීමේ අවදානමක් වෙනවා. ඒ වගේම අක්ෂි ගැටලු පවා ඇති වෙන්න පුළුවන්. එම නිසා හිරු එළියෙන් අපේ සම ආරක්ෂා කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඊළඟට අපි බලමු හිරු එළියෙන් අපේ හැම ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. එකක් තමයි අපි පුළුවන් හැම විටම තද හිරු රශ්මිය තිබෙන තැන් වලින් ඈත් වී ඉන්න ඕනේ. සෙවණ සහිත තැන් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම හිස් වැසුම්, කුඩ සහ අවකන්නාඩි පැළඳීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඊළඟට බලමු සන්ස්ක්‍රීන්. එහෙම නැත්නම් හිරු එළියෙන් ආරක්ෂා කර ගැනීමට ඇති ආලේපන අපි භාවිතා කරන්නේ කොහොමද කියලා. අපි හැම වෙලාවෙම SPF අගය 30ට වැඩි සුදුසු සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න ඕනේ. එහෙම පාවිච්චි කිරීමේදී නිරාවරණය වන කොටස් වල ටිකක් ඝනකමට ආලේප කරන්න ඕනේ. හිරු එළියට නිරාවරණය වීමට විනාඩි 15කට පමණ පෙර. ඒ වගේම අපි එතන තවදුරටත් රැඳී සිටිනවා නම් පැය 3කට පසුව නැවතත් හිරු එළියෙන් ආරක්ෂා වන ආලේපන එහෙම නැත්නම් සන්ස්ක්‍රීන් ආලේප කරන්න ඕනේ. ඒ වගේම මෙම ආලේපන පාවිච්චි කිරීමේදී වෙනත් ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා නම් ඒවට මතු පිටින් අවසාන වශයෙන් තමයි අපි සන්ස්ක්‍රීන් එක පාවිච්චි කරන්න ඕනේ. එම නිසා අවසාන වශයෙන් මට කියන්න ඕනේ හිරු එළියෙන් අපේ හැම ආරක්ෂා කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා.